45 වෙනි ප්‍රශ්නය මානව ශේතාණු පිළිබඳ නිවැරදි ප්‍රකාශ තෝරන්න. මොනොසයිට් කණ්ඩිකා කිහිපයකින් සමන්විත නෂ්ටි දරයි. වැරදි. කණ්ඩිකා කිහිපයකින් යුත් නෂ්ටි තියෙන්නේ නියුට්‍රොෆිලට. මොනොසයිට් වලට තියෙන්නේ බුක්ක හැඩති නෂ්ටියක්. සක්‍රිය වූ බෙසෝෆිල තුවාලයක් සිදු වූ විට සයිටොකයින නිදහස් කර. ප්‍රකාශය වැරදි. පටක තුවාලවීමේ සක්‍රිය වන බෙසෝෆිල මගින් ප්‍රධාන වශයෙන්ම නිදහස් කරන්නේ හිස්ටමීන් හා හෙපරීන්. සයිටොකයින නිදහස් කිරීම ප්‍රධාන කාර්යයක් නෙවේ. පසා සෛල විශිෂ්ට නොවන ආරක්ෂණයට දායක වේ. පසා සෛල වර්ග 3ක් තියෙනවා. ඒ තමයි ටී වසා සෛල, බී වසා සෛල හා ස්වභාවික නාශක සෛල. එතකොට බී වසා සෛලයි ටී වසා සෛල විශිෂ්ට ප්‍රතිශක්තියට තමයි දායක වෙන්නේ. හැබැයි ස්වභාවික නාශක සෛල විශිෂ්ට නොවන ආරක්ෂණයට දායක වෙනවා. ඒ නිසා සී ප්‍රකාශය නිවැරදි. ඩී නියුට්‍රොෆිල වලට ව්‍යාධි ජනකයන් අධිග්‍රහණය කිරීමට හැකිය. දේහයට ඇතුළු වන ව්‍යාධි ජනකයන් භක්ෂණය කරමින් ශරීරයට ආරක්ෂා කරන ප්‍රධානම සෛල වර්ගය තමයි නියුට්‍රොෆිල කියන්නේ. දී ප්‍රකාශය නිවැරදි. ප්‍රදාහක ප්‍රතිචාරයේදී ඉයොසිනොෆිල හිස්ටමීන් නිදහස් කරයි. ඒක වැරදි. ප්‍රදාහක ප්‍රතිචාරයේදී හිස්ටමීන් නිදහස් කරන්නේ ඉයොසිනොෆිල නෙවෙයි. බෙසෝෆිල මගින් තමයි ඒක සිදු කරන්නේ. එනිසා ඊ වැරදි. එතකොට C D කියන ප්‍රකාශ නිවැරදි. 45ට 4 තමයි නිවැරදි පිළිතුර.